ලැබුවා වූ 2015 නව වසර සාමය සතුට පිරි නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරන ගමින් ජ්‍යොතිෂවේදී ගාමිණී හේවාපතන මෙතුමා සාදරයෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන්. මේ මාසේ මේ පළවෙනි මාසේ පළවෙනි සතියේ මේෂ ලග්නයට කොහොමද කියලා අපි විමසලා බලමු. ඒ වගේම මට කලින් මේ තාසෙක කියන්න තියෙනවා මේ ලැබුවා වූ නව වසර 2015 ඒ ලග්න හිමියන්ට කෙසේදයි කියලා අපි මේ සතියේ පලාපල විස්තරාත්මක බලමු. ඒ වගේම මගේ පාඨක ජනතාවට මේ ලැබුවා වූ නව වසර සාමයෙන් පිරි නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් මේෂ ලග්නයේට මේ සතිය සිතට ආවේග ගති ඇති කරන සතියක්. මංගල යෝග උදා කරන මේ සතිය ඔබට රැකී ආරක්ෂා කටයුතු වල කැපී පෙනෙන දියුණුවක් ඇති කරන්න ඉඩ තියෙනවා. ඒ වගේමයි ව්‍යාපාර කටයුතු වල ඉන්න දියුණුවක් ඇති කරනවා. ඔබ වෙළඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා නම් ඒ වෙළඳ ව්‍යාපාර කටයුතු සාර්ථක භාවයක් ඇති කරනවා. කලින් ප්‍රේම සම්බන්ධතාවකදී සිටි අයට ඒවා යලි අලුත් කර ගැනීමට ඉඩකඩ ලැබෙනවා. සමහර විට මතභේදයට සුදු දිය හැකි වෙන්නත් පුළුවන්. අමුසැමියන් අතර යහපත් සුවදතාවයක් හෝ වැඩි හිත හොඳක් නැති වුණා වගේම සුවදතාවයකුත් වර්ධනය වෙනවා, මිශ්‍ර ඵලයක් ඇති වෙනවා. ජීවත් වීමට ඇති මාර්ග ආදායම් තත්ත්වය තරමක් දියුණුවකට හේතු වත් මුදල් තමන් ළඟ තබා ගැනීම දුෂ්කර වෙනවා. උත්සාහවන්ත වත් ප්‍රතිඵල తాවකාලිකයි. ඒ කියන්නේ උත්සාහයේ තරමට ප්‍රතිඵල අසීරු වෙනවා. සතුරු කරදර ඇති වෙන්නේ නැහැ. මොකද රාහු අයවැන්නේ ඉන්න නිසා සතුරු කරදර මර්ධනය වෙනවා. ඒවා මැඩපවත්වාගෙන යාමට හැකියාව ලැබෙනවා. දුර දිග බලා ගන්නා තීරණ නිසා යම් යම් වාසි ඇති වීමත් පුළුවන්. රැකියා අහිමි වීම කාලයක් තිස්සේ සිටියේ නම් ඔබට මේ සතියේ ඒ සඳහා ප්‍රතිඵල ලැබෙනවා. ඒ කියන්නේ නව රැකියා ලාභ ලැබීමක් සිද්ධ වෙන්න පුළුවන්. සිත ආවේගකාරී හැසිරීමට ඉඩ නොතැබිය යුතුයි. තරඟ වලින් ජයක් ලබා ගැනීමටද ඉඩකඩ ලැබෙන මේ සතිය ආදර්ශමත් දිවියක් ගත කිරීමට ගන්නා උත්සාහයද සාර්ථක වෙනවා. පපුවේ වේදනාව හා රෝග වශයෙන් ගත්තාම පපුවේ වේදනාකාරී බව, හෘද රෝග, සෙම් රෝග, අර්ශස් රෝග මතු කරනවා. ඒ වගේමයි අර්ශස් අමාරු නිසා ලේ පිටවීමක්ද ඇති කරන්න පුළුවන්. මේ සතියේ ජය අංකය 457, ජය වර්ණය රතු කහ. සුබ දිනයේ අඟහරුවාදා සහ සඳුදා. සතියේ උපදේශනේ හැටියට කියන්න තියෙන්නේ සිතට එකඟව වැඩ කිරීමෙන් සිත සුවගෙන දෙනවා. සිතට විරුද්ධව වැඩ කිරීමෙන් සිත බිඳී චිත්ත පීඩා ඇති කරනවා. වේගකාරී අදහස් වලින් මිදී සංසුන්ව සිත ජීවත් වීමට දුර ගමන් යා හැකියි.